මන්තුලාදරණීය සහෝදර සහෝදරින් අද ගොම්බිරිදා. අදින් අපි ඇතුළු වන්නේ ශුද්ධ වූ සතියටයි. මේක ශුද්ධ වූ සතියක්. ශුද්ධ වූ සතියක් වන්නේ මොකද? ජේසුස් වහන්සේ විශ්වය ගලව ගන්නට ඔබ මාව ගලව ගන්නට ඒ සිදු කළ ගැලවීමේ කාර්යයේ පරිසමාප්තිය සිදුවෙන අති විශේෂ වූ සිදුවීම් සමරන සතියක් තමයි මේ සතිය, ශුද්ධ වූ සතිය. ඔබ මම මොනවද කරන්නට අවශ්‍ය මේ ශුද්ධ වූ සතියේ? කළ යුතු දේවල් අතර උතුම්ම දේ වන්නේ ජේසුස් වහන්සේ හා ගැඹුරින් සම්බන්ධ වීම. ජෝන්තුමාගේ සුවිශේෂී 15 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි වගන්තිය සඳහන් වන උන්වහන්සේ මා තුළ ඇති ඵල නොදරන සියලු අතු කපා හරිනසේක ඵලදරන සියලු අතු වඩා ඵලදරන පිණිස පාහිනසේක. දෙපුතේ මේ උපමාව තුළ ජේසුස් වහන්සේ පවසන මිදි අතු අපි මිදි වැල උන්වහන්සේ. මිදි වැල සහ මිදි අත්ත එකට සම්බන්ධ වන්නට අවශ්‍යයි. ඒ වගේම උන්වහන්සේ පවසනවා ඵල නොදරන සියලු අතු කපා හරිනසේක. ජේසුස් වහන්සේ තුළ සැබෑ ආත්මික ගමනකට බාධා වන දේවල් බොහෝ තියෙනවා. ඒවා අපි මේ ශුද්ධ සතියේ අතු පාහිනවා වගේ කපා ඉවත් කරගන්නට උත්සාහ කරන්නට ඕන. ඒ අතරින් ප්‍රධානම දේ වන්නේ කම්මැලිකම. කම්මැලිකම. අපි යාක්ෂා කරන්නට කැමති නෑ දීපුතේ. සමහර වෙලාවට අපි මහන්සි වෙලා පැය ගණන් විවිධ දේවල් එක්ක ඔට්ටු වෙනවා, නලංගු වෙනවා. නමුත් මේ නිසලව ඉඳගෙන පැය භාගයක් යාක්ෂා කරන්නට අමාරුයි. ඔබ කල්පනා කළා තියෙනද ඒ ඇයි කියලා? ශාරීරික වෙහෙසලා දහඩිය දාගෙන මනස ඒ විවිධ සැලසුම් එක්ක අපි මනසින් දේවල් සැලසුම් කරගෙන නිර්මාණශීලී වෙමින් විවිධ දේවල් විවිධ දේවල් පිළිබඳ නලංගු වෙමින් ඉන්න අපිට කැමති. නමුත් නිසලව ජේසුස් වහන්සේ ඉදිරියේ පෙනී සිටින්න පැය භාගයක් පැය කාලක් අපිට දෙන්න අපහසුයි. ඇයි ව්‍යාක්ෂා කරන්න මෙච්චර අමාරු? නිසලව ඔබගේ ඇඳ මත වාඩි වෙලා හෝ නේ ශාලයේ මත ශාලයේ වාඩි වෙලා හෝ මේ ඇයි ව්‍යාක්ෂා කරන්න අමාරු? කොච්චර අපහසු දේවල් අපි කරනවද? එනිසා මේ ශුද්ධ සතිය තුළ ව්‍යාක්ෂාව ඇතුලේ තමයි දීපුතේ ගැඹුරු සම්බන්ධතාවය ඇතිවන්නේ. අතු පෑහීම සිද්ධ වන්නේ. කම්මැලිකම වගේ දේවල් සහනිකුත් මුල් ලගුණ පව් මේ දේවල් වලින් ගැලවෙන්නට මේ දේවල් කඩා ගන්නට අපි බලය ලබන්නේ යාක්ෂා. එනිසා ඔබට ආරාධනා කරන මේ ශුද්ධ සතිය යාක්ෂා ජීවිත ඔබගේ වැටිලා නම් මුලින්ම යාක්ෂා කරන අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඔබට ආරාධනා කරනවා මේ සතිය හැමදාම පැයක් යාක්ෂා කරන්න. හැමදාම පැයක් යාක්ෂා කරන්න. අතාරින්න එපා දීපුතේ. දවස් 7ක් අඩුම ගානේ එක දිගට පැයක් ජේසුස් වහන්සේ සමග යාක්ෂා කරනවා. ඔබ අත්දැකීවි. ඔබට හයියක් ලැබෙනවා. ඔබ අතාරින් රාශාවෙන් බලාගෙන සිටින දේවල් අතාරින්නට, ඒ වගේම ඔබ ඵල දරන්නට යනවා ස්වාමීන් වහන්සේ තුළ. උන්වහන්සේ පවසනවා ඵල දරන අතු වඩා ඵල දරන පිණිස උන්වහන්සේ පාහිනවා. අතු පාහින සතියක් බෞද්ධ මේ ශුද්ධ සතිය අපි පත් කරගන්නවා. ඒකට යාක්ෂාව තමයි අත්‍යවශ්‍ය. පැයක් අපි අදිෂ්ඨාන කරගනිමු. අද ඉඳන් ගොබ්බිරිදා ඉඳන් අඩුම ගානේ මේ සතිය තුළ ව්‍යාක්ෂා කරන්නට සහ ඒ පැයේ යාක්ෂාව මොනම හේතුවක් මතවත් කැඩෙන්න දෙන්න එපා. මේ දවස් 7 යන්න ලොකු අදිෂ්ඨානයකින් පැයක් ජේසුස් සමග මම යාක්ෂා කරනවා යන්න සිතවිල්ල සමග. ආමෙන්.